හායි ලස්සනට හිනා වෙලා ඉන්න කැමති ඔයා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට වෙළඳ පොලේ නොයෙකුත් විදිහ නොයෙකුත් වර්ගයේ කොලජන් වර්ග තියෙනවා. ඉතින් ඒ අතරින් හැමෝම මගෙමුත් අහන ප්‍රශ්නයක් තමයි අක්කේවත් ඇත්තටම කොලජන් එකක් පාවිච්චි කරනවද? අපි විශේෂයෙන්ම අපේ වයස යාමත් එක කොලජන් එකක් පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා අපේ ශරීරයේ කොලජන් නිපද වෙනවා. නමුත් අවුරුදු 25න් 30න් පස්සේ කොලජන් නිපදවීම ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන්ම අපේ ශරීරයට කොලජන් නිෂ්පාදනයක් භාවිතා කළ යුතු වන්නේ. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කොලජන් එක. සබාසිලෝන් බියුටේස් කොලජන් එක. ඉතින් මගේ රහස තමයි හැමදාමත් එක විදිහට ලස්සනට hina වෙලා ඉන්න කොලජන් එකක් ගන්න එක. මොකද අපි දන්නවා වයසට යෑමත් එක්ක අපේ කොණ්ඩේ ගැලවී යනවා. එහෙම නැත්නම් අපේ ස්කින් එක රැලි වැටෙනවා. එහෙම නැත්නම් අපේ අස්තිවල අමාරුකම් එනවා. ඉතින් ඒ දේවල් එක අපි අනිවාර්යයෙන්ම කොලජන් එකක් පාවිච්චි කරන්න ඕනි. අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ නොයෙකුත් විදිහේ කොලජන් වර්ග තියෙනවා. ඉතින් ඒ අතරින් මම තෝරගත්තේ සබාසිලෝන් මෙන්න මේ කොලජන් එක. අද මේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නවා නම් ඔයාටත් පුළුවන් මේ කොලජන් එක අරන් මාස දෙකමාරක් විතර පාවිච්චි කරලා බලන්න. ඇත්තටම ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාගේ hair එකේ ඒ වගේම ඔයාගේ skin එකේ ඒ වගේම ඔයාගේ අස්තිවල මොකක් හරි අමාරුවක් තිබුණා නම් ඒ හැම දෙයකටම හොඳ විසඳුමක් තමයි මේ කොලජන් එක. ඔයා කොලජන් එකක් මිලදී ගන්න කලින් බලන්න ඕනි අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔබ භාවිතයට ගන්න කොලජන් එකේ කොලජන් කොච්චර ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවද කියලා. ඉතින් අපි දන්නවා වෙළඳ පොලේ තියෙන සමහර කොලජන් වල අපිට හිතකර තරම් අපිට අවශ්‍ය තරම් කොලජන් ප්‍රමාණයක් අඩංගු වෙන්නේ නැහැ. නමුත් සබාසිලෝන් බියුටේස් කොලජන් එකේ එක ටැබ්ලට් එකක මිලිග්‍රෑම් 1000ක් කොලජන් අඩංගු වෙනවා. ඔයත් ආසයි නම් ලස්සනට hina වෙලා ඉන්න සබාසිලෝන් බියුටේස් කොලජන් එක පාවිච්චි කරන්න.